අයිබෝවන් ශාක හා සත්ව සෛලවල කෘත්‍ය පාඩමේ දෙවැනි වීඩියෝ එකකයි අපි අද එකතු වෙලා ඉන්නේ. අපි අවසාන වශයෙන් කතා කළා දර්ශීය සෛලය කියන්නේ මොකක්ද කියලා. හරි? තමයි සත්ව සෛලවල හරිද? බාහිරින්ම ඉන්නේ ප්ලාස්ම පටලය. නැත්නම් සෛල පටලය. හැබැයි ශාක සෛලවල බාහිරින්ම ඉන්නවා සෛල බිත්තියක්. එතකොට ශාක සෛලවල සෛල බිත්තිය ඒ ශාක සෛලයට නිශ්චිත හැඩයක් ලබා දෙනවා. හැබැයි ළමයි සත්ව සෛලවල සෛල බිත්තියක් නැති නිසා නිශ්චිත හැඩයක් නැහැ. කියන්නේ මෙහෙම සෑම සත්ව සෛලයක්ම ටිකක් වේගෙන් ලියන්න. සෑම සත්ව සෛලයක්ම ආවරණය වී පවතින්නේ ප්ලාස්ම පටලය හෙවත් සෛල පටලයනි. එතකොට ප්ලාස්ම පටලයට කියන තවත් නමක් තමයි සෛල පටලය. එය සජීවී අර්ධ පාරගම්‍ය මෙන්ම වරණ පාරගම්‍ය පටලයකි. ළමයි අර්ධ පාරගම්‍ය කියන්නේ හරිද? මෙයා සමහර අර්ධ පාරගම්‍ය හා වර්ණ පාරගම්‍ය කියන්නේ සියලුම ද්‍රව්‍ය වලට ඇතුළු වීමට ලබා දෙන්නේ නැහැ ඉඩ. තෝරා බේරාගත් ද්‍රව්‍ය කිහිපයකට පමණක් සෛලය තුලට ඇතුළු වීමටත් සෛලයෙන් පිටවීමටත් අවස්ථාව ලබා දෙන පටල වලට අපි කියනවා අර්ධ පාරගම්‍ය හා වර්ණ පාරගම්‍ය පටල කියලා. ඊළඟ කරුණ වශයෙන් ලියන්න. සත්ව සෛලවල න්‍යෂ්ටිය සෛලවල ප්ලාස්මය තුල කේන්ද්‍රීයව පවතී. ඒ කියන්නේ ළමයි මධ්‍යගතව තියෙන. කේන්ද්‍රීයව පවතී. හරිද? ඊළඟ කරුණ සෛල ප්ලාස්මය ජල්ලීමය ද්‍රව්‍යකි. ජෙලි එකක්. සෛල ප්ලාස්මය ජල්ලිමය ද්‍රව්‍යකි. සෛල ප්ලාස්මයේ තමයි ළමයි සියලුම ඉන්ද්‍රියිකා තැන්පත් වෙලා තියෙන්නේ. සියලුම ඉන්ද්‍රියිකා සෛල ප්ලාස්මයේ තමයි තියෙන්නේ. ලියන්න රූලක් කරලා ශාක සෛලවල බාහිර ආවරණය සෛල බිත්තිය වේ. ශාක සෛලවල බාහිර ආවරණය සෛල බිත්තිය වේ. තමයි සෛල බිත්තියේ ප්‍රධානම සංඝටකය සෙලියුලෝස්. ලියන්න සෛල බිත්තිය සෙලියුලෝස් වලින් සෑදී ඇත. එය පොලිසැකරයිඩයකි. සෛල බිත්තිය සෙලියුලෝස් වලින් සෑදී ඇත. එය පොලිසැකරයිඩයකි. ඔන්න ශාක සෛලවල ප්ලාස්ම පටලයේ තියෙන්නේ සෛල බිත්තියට ඇතුළතින්. හැබැයි සත්ව සෛලවල ප්ලාස්ම පටලය තිබ්බේ බාහිරම ආවරණයේ විදිහට. හොඳට මතක තියාගන්න. ලියන්න මෙහෙම සෛල බිත්තියට ඇතුළතින් ප්ලාස්ම පටලය පිහිටා ඇත. සෛල බිත්තියට ඇතුළතින් ප්ලාස්ම පටලය පිහිටා ඇත. සෛල බිත්තියට ඇතුළතින් ප්ලාස්ම පටලය පිහිටා ඇත. ඊට පස්සේ ලියන්න හරිද? ඊට පස්සේ ලියන්න
දැන් සත්ව සෛලවල මධ්‍යයේ තිබ්බේ න්‍යෂ්ටිය. හැබැයි ශාක සෛලවල මධ්‍යයේ තියෙන්නේ විශාල රික්තකයක්. ලියන්න. ශාක සෛල මධ්‍යයේ විශාල රික්තකයක් ඇත. විශාල රික්තකයක් ඇත. ඊළඟ කරුණ සාමාන්‍යයෙන් සත්ව සෛල තුල විශාල රික්තක නොමැත. සාමාන්‍යයෙන් සත්ව සෛල තුල විශාල රික්තක නොමැත. තිබ්බත් තියෙන්නේ ඊටා කුඩා ඒවා. ඊටා කුඩා රික්තක තමයි තිබ්බත් තියෙන්නේ. කියන්න සෛල ප්ලාස්මය තුල රුල කරලා ලියන්න. සෛල ප්ලාස්මය තුල විවිධාකාර කෘත්‍ය ඉටු කිරීමට හැඩගැසුණු ඉන්ද්‍රයිකා ඇත. ලියන්න. ඉන්ද්‍රියිකා නිරීක්ෂණයට ආලෝකාන්වීක්ෂය ප්‍රමාණවත් නොවන අතර ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිත කළ යුතුය. තමයි මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් නිරීක්ෂණ කරලා ලබාගත් ශාක සෛලයක්. ඇයි මම මෙයාට ශාක සෛලයක් කියන්නේ? මෙයා බලන්න හොඳට බලන්න ඔයාලා. මම පෙන්නන්නම්. හරි? හොඳට බලන් ඉන්න. මෙයාගේ තියෙනවා මේ ආකාරයේ වටේටම සෛල බිත්තියක්. මේ සෛල බිත්තිය හරිද? ඒ සෛල බිත්තිය මගින් මේ ශාක සෛලයට අදාළ නිශ්චිත හැඩයක් ලබා දීලා තියෙනවා. මේ තියෙන්නේ මැදේ තියෙන රික්තකය. බලන්න න්‍යෂ්ටිය පර්යන්තයට තල්ලු වෙලා ගිහිල්ලා න්‍යෂ්ටියට සම්බන්ධ වෙලා තියෙනවා ළමයි රළු අන්තප්ලාස්මීය ජාලිකා. මේ ඊට පස්සේ මේ තියෙන්නේ හරිතලවය. ළමයි හරිතලවය කියන්නේ ද්වි උත්තල හැඩති ඉන්ද්‍රිකාවක් සහ මේ ඇතුළත පවතින්නේ තෛලකොයිඩ නැත්නම් ග්‍රැනා පද්ධති. මේ පද තුල තමයි ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ. තමයි මේ තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියමක්. මයිටොකොන්ඩ්‍රියම කියන්නේ සෛලයේ ශක්ති දවපොළ. මේ ඇතුළතින්ම තියෙන තුනී ආවරණය ප්ලාස්ම පටලය. මේ තියෙන ළමයි ගොල්ගි සංකීර්ණය. මේ තියෙන්නේ සයිටසොලය හෙවත් සෛල ප්ලාස්මය. මේ තියෙන රික්තක පටලය ළමයි තාන ප්ලාස්ටය. රික්තකය තුල තියෙනවා සෛල යුෂය. හරිද? මේ තියෙන්නේ කුඩාවට රයිබෝසෝම. මෙන්න මෙතන තියෙනවා. හරිද? මෙන්න මේ සෛලයක් සම්බන්ධ වෙන ඉන්ටර්ෆේස් එක. සෛල සම්බන්ධ වෙන අතරමැද සෛල හරහා ගමන් කරන්න කූ කියලා විවර જાතියක් තියෙනවා. හරිද? කූ ලෙස විවර જાතියක් තියෙනවා. ඔන්න ශාක සෛලය මම පොඩ්ඩක් විස්තර කරලා දුන්නා. ඔයාලා මේක ඇඳ ගන්නට හරි ෆොටෝකොපි එකක් අරගෙන අලව ගන්න හරි ඕනේ. හරි? මොකද මේකේ තියෙන නිතර දකිද්දි නම් කරද්දි තමයි ඔයාලට මේවැ නම් පවතින ස්ථාන හැම මතක හිටින්නේ. ඒක නිසා අච්චු පොතේ 111 වෙනි පිටුවේ තියෙනවා. හරි? ෆොටෝකොපි එකක් අරගෙන අලව ගන්න නැත්නම් එමීට නිවාඩු පාඩුවේ ඇඳ ගන්න ඉඩ තියාගන්න. හරි මේ තියෙන්නේ සත්ව සෛලයක රූප සටහනක්. මම ඔයාලට කිව්වා වගේ එයාගේ බාහිරින්ම මොකද නැත්තේ? එයාගේ බාහිරින්ම ළමයි සෛල බිත්තියක් නැහැ. පේනව නේද? තින්නේ ප්ලාස්ම පටලය. ඒක නිසා සෛලයේ නිශ්චිත හැඩයක් නැහැ. පේනව නේද? වැලි ගහිලා ඇදිලා ගිහිල්ලා ඉබිලා එහෙම තියෙන්නේ. මැද තියෙනවා විශාල මධ්‍ය න්‍යෂ්ටිය.
න්‍යෂ්ටි න්‍යෂ්ටිකාවක් තියෙනවා. මේ තියෙන මයිටොකොන්ඩ්‍රියා ළමයි හරිත ලව නැහැ, සෛල බිත්තියක් නැහැ. හොඳට බලා ගන්න. රළුවන්ත ප්ලාස්මීය ජාලිකා, ගොල්ගි සංකීර්ණයේ රයිබෝසෝම. ඒ ආදී විදිහට අනිකුත් සියලුම ඉන්ද්‍රියකා තියෙනවා මේ දර්ශික සත්ව සෛලයේ. නමුත් සෛල බිත්තිය සහ හරිත ලව නැහැ. හරිත ලව නැහැ. ඒතර බලන්න ඕනේ දෙදෙනාටම පොදු ඉන්ද්‍රියකා මොනවාද? දෙදෙනාගෙන් එක්කෙනෙකුට පමණක් තියෙන ඉන්ද්‍රියකා මොනවාද? දැන් මම කිව්වා ශාක සෛල වලට හරිත ලව තිබ්බට සත්ව සෛල වලට හරිත ලව නැහැ. ශාක සෛල වලට සෛල බිත්තියක් තිබ්බට සත්ව සෛල වලට සෛල බිත්තියක් නැහැ. එහෙනම් ඔයාලා මේ පින්තූරෙත් එක්ක වැඳ ගන්නට ඕනේ, එක්ක ෆොටෝකෝපි එකක් අරගෙන අලව ගන්නට ඕනේ. අපි යමු ඉස්සරහට. තමයි මේ තියෙන්නේ සත්ව සෛලයේ හා ශාක සෛල අතර ප්‍රධාන වෙනස්කම්. බලන්න සත්ව සෛලය හා ශාක සෛලය කියලා බෙදලා තියෙනවා. සත්ව සෛලයට සෛල බිත්තියක් නැහැලු. ඔව් අපි කතා කළා. ශාක සෛලයට සෛල බිත්තියක් තියෙනවා. ඔව්. සෛල තුල වැඩි අවකාශයක් ගන්නේ සෛලප්ලාස්මයයි. ඔව්. මොකද න්‍යෂ්ටියක් විතරයි තියෙන්නේ. අනිත් හැමතැනම ඉන්ද්‍රියකා තියෙන්නේ. ඉන්ද්‍රියකා අතර විශාල වශයෙන් අවකාශ තියෙනවා. ඒ අවකාශය කියන්නේ සයිට සොලේ නැත්නම් සෛලප්ලාස්මය. සෛලප්ලාස්මය සෛලයේ පර්යන්තයට තල්ලු වී පවතී. ඇයි ඒ හේතුව ශාක සෛලයේ එහෙම වෙන්න? මොකද විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. මධ්‍ය රික්තකයේ සැදිලා තියෙන මොකෙන්ද? සෛලූෂයෙන් සහ තාන ප්ලාස්ටයෙන්. රික්තක විශේෂ කියලා අපි කියනකට. හයි සත්ව සෛල විශාල රික්තක නැහැ. සමහර විටක తాවකාලික ඊටාම කුඩා රික්තක කිහිපයක් තිබිය හැකිය. එයා වරහන් තුල තමයි තියෙන්නේ. නමුත් ශාක සෛලවල විශාල මධ්‍ය රික්තකයක් හෝ රික්තක කිහිපයක් තියෙන්නට පුළුවන්. හරිත ලව නැහැ. බොහෝ විට හරිත ලව ඇත. ශාක සෛලවල බොහෝ විට හරිත ලව ඇත. තමයි බොහෝ විට කියන එකේ අදහස සෑම විටම හරිත ලව නොතිබෙන්නට පුළුවන්. හරි. අපි යනවා ඉදිරියට. ඔයාලා මේ වගුවත් සටහන් කරගන්නට ඕනේ රූප දෙක ඇඳට හෝ ඇලෙව්වට පස්සේ. මේ වගුවත් ඔයාලා සටහන් කරගන්නට ඕනේ. හරිද? අපි විශාල වශයෙන් මේ වගේ ඒවට වැඩි කාලයක් වැය කරන්නේ නැහැ. මොකද ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මම මේ කියන විදිහට නෝට් එක හදාගෙන ඉස්සරහට යන්න. අපිට එතකොට වැඩියෙන් වැඩ ටිකක් කරගන්න පුළුවන් අදාළ පාඩමක් තුල. ඕනම පාඩමක් තුල වැඩිපුර වැඩ කරන්නටයි අවශ්‍ය වෙන්නේ. එතකොට තමයි එක්සෑම් එකට ඉතාම හොඳින් මුණ දෙන්න පුළුවන් වෙන්නේ. හරි. අපි යමු ඉස්සරහට. අනුමාත්‍රිකාව සෛල ඉන්ද්‍රියිකා හා ව්‍යුහ. සෛල ඉන්ද්‍රියිකා හා ව්‍යුහ. ළමයි මේ සෑම ව්‍යුහයක්ම නැත්නම් සෑම ඉන්ද්‍රියිකාවක්ම විශාල කාර්යභාරයක් සිදු කරනවා සියලුම සෛල තුල. ඒක ශාක සෛල හෝ වේවා සත්ව සෛල හෝ වේවා ඊටාම වැදගත් කාර්යභාරයක් සිදු කරනවා. ඉතින් ඔයාලා මේ කාර්යභාරය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි පේපර් එකක් තුලදී පිළිතුරු සපයන්නට. හරිද? ලියන්න. සෑම ඉන්ද්‍රියිකාවක්ම සුවිශේෂී කෘත්‍යයක් ඉටු කරයි. සෑම ඉන්ද්‍රියිකාවක්ම සුවිශේෂී කෘත්‍යයක් ඉටු කරයි. එනම් සෛලය තුල ශ්‍රම විභාජනයක් පෙන්눔 කරයි. එනම් සෛලය තුල ශ්‍රම විභාජනයක් පෙන්눔 කරයි. හරිද? පළවෙනි එක්කෙනා සෛල බිත්තිය. සෛල බිත්තිය. සෛල බිත්තිය. ලියන්න. ශාක සෛලවල බාහිර ආවරණයයි. ශාක සෛලවල බාහිර ආවරණයයි. ශාක සෛලවල බාහිර ආවරණයයි. අජීවී වේ. අජීවී වේ. තමයි මෙහෙමයි සෛල බිත්තියේ කොටස් දෙකක් තියෙනවා. ප්‍රාථමික සෛල බිත්තිය සහ ද්විතීයික සෛල බිත්තිය කියලා. ඒතකොට ඔයාලගේ මේ නෝට් එකේ අණුව අජීවී කියලා තමයි ගන්නට වෙන්නේ. නමුත් අපි සාමාන්‍යයෙන් ප්‍රාථමික සෛල බිත්තිය සජීවී සහ ද්විතීයික සෛල බිත්තිය අජීවී කියලා තමයි ගන්නෙ. නමුත් ඔයාලගේ නෝට් එකට අනුව සෛල බිත්තිය අජීවී වේ.
යන ප්‍රධාන සංඝටකය සෙලියුලෝස්ය. ප්‍රධාන සංඝටකය සෙලියුලෝස්ය. තමයි සෛල බිත්තිය අජීවී වෙන්නේ සෙලියුලෝස් වලින් නෙමෙයි. අජීවී වෙන්නේ සුබෙරීන් තැන්පත් වීමෙන්. එසේ නමුත් ප්‍රධාන සංඝටකය දැනගෙන හිටියාම ඇති සෙලියුලෝස්ය. තව අමතර සංඝටක විදිහට හෙමිසෙලියුලෝස්, සුබෙරීන් වගේ දේවල් තියෙන්නට පුළුවන්. දානමයි කෘත්‍ය සෛලයේ හැඩය පවත්වා ගැනීම සන්ධාරණය හා ආරක්ෂාව හරි. දෙවෙනි කෙනා ප්ලාස්ම පටලය තමයි. ප්ලාස්ම පටලය නම් සෛල විත්තිය ශාක සෛල වලට සහ සත්ව සෛල වලට පොදුවේ තියෙන ව්‍යුහයක්. කියන්නේ දෙන්නටම තියෙනවා. ඒතර ඔයාලා නෝට් කරගන්නට ඕනේ ශාක සෛලවල නම් මෙයා ඉන්නේ සෛල බිත්තියට ඇතුළතින්. ලියන්න ශාක සෛලවල සෛල බිත්තියට ඇතුළතින් පිහිටයි. ශාක සෛලවල සෛල බිත්තියට ඇතුළතින් පිහිටයි. ඒක ඔයාලට ඔලුවට දාගන්න පුළුවන් නේ. හරිද? ශාක සෛලවල සෛල බිත්තියට ඇතුළතින් පිහිටයි. යන සත්ව සෛලවල ඊළඟ කරන සත්ව සෛලවල පිටතම ව්‍යුහයයි. සත්ව සෛලවල නම් පිටතම ව්‍යුහයයි. වෙන ප්‍රධාන වශයෙන් පොස්පොලිපිඩ හා ප්‍රෝටීන වලින් තැනී ඇත. දැන් සෛල බිත්තිය සෙලියුලෝස්. ප්ලාස්ම පටලය ප්‍රධාන වශයෙන් පොස්පොලිපිඩ හා ප්‍රෝටීන වලින් තැනී ඇත. ප්‍රෝටීන හා පොස්පොලිපිඩ වලින් තැනී ඇත. යන අර්ධ පාරගම්ම්‍ය පටලයකි. කෘත්‍ය සෛල ආවරණයක් ලෙස ක්‍රියා කිරීම. දැන් බලන්න සත්ව සෛලවල නම් එලිම ඍජුවම සෛල ආවරණයක් විදිහට ක්‍රියා කරන්න දායකත්වයක් දක්වනවා. මොකද සත්ව සෛලවල ශාක සෛල බිත්තියක් නැති නිසා. සෛල ආවරණයක් ලෙස ක්‍රියා කිරීම. දෙවෙනි කෘත්‍ය හරි හොඳට මෙන්න මේ කෘත්‍ය ඔලුවට ගන්න. දෙවෙනි කෘත්‍ය ජලය අයන හා සමහර අණුවලට සෛලය තුලට ඇතුළු වීමට සහ පිටවීමට ඉඩ දීම. තමයි ඒ කියන්නේ සෛල තුලට ද්‍රව්‍ය ඇතුළු වීම හා සෛල තුලින් ද්‍රව්‍ය පිටවීම පාලනය කරන එක තමයි මේ ප්ලාස්ම පටලය සිද්ධ කරන්නේ. හරිද? ලියන්න කෘත්‍ය ඉවරයි. ආපහු පොඩි පොයින්ට් එකක්. ප්ලාස්ම පටලය සෛල පටලය ලෙසද හඳුන්වයි. මම කලිනුත් මේ කිව්වා. ප්ලාස්ම පටලය සෛල පටලය ලෙසද හඳුන්වයි. හරි. අපි යනවා ළමයි තුන්වෙනි ඉන්ද්‍රිකා ජාතියට. තුන්වෙනි පොයින්ට් එකට. සෛල ප්ලාස්මය සයිටොසොලය කියලා අපි කතා කරනවා. සෛල ප්ලාස්මය. ලියන්න. ඉන්ද්‍රිකා හැරුණු විට සෛලය තුල අඩංගු ජල්ලිමය ජෙලි එකක් වගේ තරලමය කොටස සෛල ප්ලාස්මය ලෙස හඳුන්වයි. හරිද? සෛල ප්ලාස්මය ලෙස හඳුන්වයි. ලියන්න. මෙහි
කාබනික මෙන්ම අකාබනික ද්‍රව්‍යද ඇත. මෙහි කාබනික මෙන්ම අකාබනික ද්‍රව්‍යද ඇත. කාබනික මෙන්ම අකාබනික ද්‍රව්‍යද ඇත. කෘත්‍ය කෘත්‍ය සෛලයට හැඩයක් ලබා දීම. සෛලයට හැඩයක් ලබා දීම. සෛල ඉන්ද්‍රයිකා දැරීම. සෛල ඉන්ද්‍රයිකා දැරීම. සෛල ඉන්ද්‍රයිකා දැරීම. පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීම. පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීම. හරි. ප්‍රභා සංශ්ලේෂණය, සෛලීය ශ්වසනය, බහිස්රාවය ඔය වගේ පරිවෘත්තීය ක්‍රියා ගොඩක් සිදු කරනවා. ලියන්න. ප්ලාස්මය තුල ගිලී ඇති ව්‍යුහ ඊළඟ කරුණ. ප්ලාස්මය තුල ගිලී ඇති ව්‍යුහ. ව්‍යුහ. සෛල ඉන්ද්‍රයිකා නම් වේ. සෛල ඉන්ද්‍රයිකා නම් වේ. සෛල ඉන්ද්‍රයිකා නම් වේ. උදාහරණ දාගන්න. මෙහෙම ලියන්න. ඇතැම් ඉන්ද්‍රයිකා පටලවලින් නාවරණය වී ඇත. න්‍යෂ්ටිය උදාහරණ. ඇතැම් ඉන්ද්‍රයිකා පටලවලින් නාවරණය වී ඇත. න්‍යෂ්ටිය මයිටකොන්ඩ්‍රියම මයිටකොන්ඩ්‍රියාව අන්තප්ලාස්මීය ජාලිකා ගොල්ගි දේහ. අපි බලමු ඉන්ද්‍රයිකා පිළිබඳව අධ්‍යයනය කරන්න ගිහිල්ලා පළවෙනි එක්කිනා ළමයි න්‍යෂ්ටිය. සත්ව සෛලවල නම් මෙයා ඉන්නේ සෛල පර්යන්තයේ ද නෑ. මධ්‍යයේ ඉන්නේ ශාක සෛලවල නම් මෙයා ඉන්නේ සෛල පර්යන්තයේ. ලියන්න. සෛලයක පවතින ප්‍රධානම ඉන්ද්‍රියයි. සෛලයක පවතින ප්‍රධානම ඉන්ද්‍රියයි. සෛලයක පවතින ප්‍රධානම ඉන්ද්‍රියයි. ඊළඟට ලියන්න. න්‍යෂ්ටි පටලයෙන් ආවරණය වේ. න්‍යෂ්ටි පටලයෙන් ආවරණය වේ. මේ තියෙන ළමයි න්‍යෂ්ටි පටලය. මේ තියෙන්නේ න්‍යෂ්ටි පටලය. ඔයාලට පේනවා න්‍යෂ්ටි පටලය. ලියන්න. න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටිකාව හා මේ තියෙන ළමයි න්‍යෂ්ටිකාව ඉතින් ක්‍රොමැටින් ද්‍රව්‍ය. න්‍යෂ්ටිකාව හා ක්‍රොමැටින් ද්‍රව්‍ය අන්තර්ගතයි. න්‍යෂ්ටිකාව හා ක්‍රොමැටින් ද්‍රව්‍ය අන්තර්ගතයි. න්‍යෂ්ටිකාව හා ක්‍රොමැටින් ද්‍රව්‍ය අන්තර්ගතයි. එයන්න ඊළඟ කරුණ. විභාජනයට ආසන්නයේදී විභාජනයට ආසන්නයේ විභාජනයට ආසන්නයේදී ක්‍රොමැටින් ද්‍රව්‍ය
ක්‍රොමැටින් ද්‍රව්‍ය වර්ණ දේහ ලෙස දිස්වේ. වර්ණ දේහ ලෙස දිස්වේ. හරිද? අනුමාත්‍රිකාව දාගන්න වර්ණ දේහ කියලා. වර්ණ දේහ කියන්නේ නැස්ටිය යටතේ අනුමාත්‍රිකාවක් ඈ. වර්ණ දේහ කියලා දාගන්න. හරි. ලියන මෙහෙම කෘත්‍ය ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කිරීම වර්ණ දේහවල කෘත්‍ය. නැත්නම් ළමයි න්‍යෂ්ටියේ කෘත්‍ය කියලා ලියන්න පුළුවන්. හරි. ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කිරීම. හරිද? ඊළඟ එක්කෙනා පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික ලක්ෂණ උරුම කර දීම. පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික ලක්ෂණ උරුම කර දීම. පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික ලක්ෂණ උරුම කර දීම. හරිද? ඊළඟ ජීවි විශේෂයක පවතින වර්ණදේහ සංඛ්‍යාව හැමෝටම සමාන නැහැ ළමයි. හරිද? ජීවි විශේෂයක පවතින වර්ණදේහ සංඛ්‍යාව එම විශේෂයට ආවේනික වේ. උදාහරණ මිනිසාගේ වර්ණදේහ සෛල මිනිසාගේ වර්ණදේහ 46ක් ඇත. 46ක් ඇත. උදාහරණ ගෙම්බාගේ වර්ණදේහ 26ක් ඇත. ගෙම්බාගේ වර්ණදේහ 26ක් ඇත. වීශාකයේ වර්ණදේහ 24ක් ඇත. මිනිසාගේ 46යි ගෙම්බාගේ 26යි මිනිසාගේ 24යි. ළමයි කලින් වර්ණදේහවල කෘත්‍ය තමයි ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කිරීම සහ පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික ලක්ෂණ උරුම කර දීම කියලා කිව්වේ. දැන් ලියන්න රුලක් කරලා ලියන්න න්‍යෂ්ටියේ ප්‍රධාන කෘත්‍ය වන්නේ සෛලයේ ජීවක්‍රියා පාලනය කිරීම වේ. අපි යනවා ළමයි මයිටොකොන්ඩ්‍රියමට අනුමාත්‍රිකාව මයිටොකොන්ඩ්‍රියම. හරිද? ලියන්න මෙහෙම අණ්ඩාකාර හෝ දණ්ඩාකාර පටලමය ව්‍යුහයකි. අණ්ඩාකාර හෝ දණ්ඩාකාර. මෙන්න මේ හැඩයට තමයි අණ්ඩාකාර හෝ දණ්ඩාකාර හැඩය කියලා කියන්නේ. අණ්ඩාකාර හෝ දණ්ඩාකාර පටලමය ව්‍යුහයකි. යන ස්වායු ශ්වසන ප්‍රතික්‍රියා සිදු කරන බැවින් ශක්තිය නිදහස් කරන බැවින් පවර් ප්ලාන්ට් එකක් ලගෙන අපි ශක්ති ජව පොළවල් නම් වේ. උතර මයිටොකොන්ඩ්‍රියමේ කෘත්‍ය ලියන්න මෙහෙම කෘත්‍ය ස්වායු ශ්වසනය මගින් සෛලවලට අවශ්‍ය ශක්තිය සැපයීම. ස්වායු ශ්වසනය මගින් සෛලවලට අවශ්‍ය ශක්තිය සැපයීම. තමයි ඊළඟ මාතෘකාව ගොල්ගි සංකීර්ණය. ගොල්ජි කොම්ප්ලෙක්ස්. යන්න එක මත එක පැතලි තැටි රාශියක් ලෙස පිළියෙල වී ඇත.
එක මත එක පැතලි තැටි රාශියක් ලෙස පිළියෙල වී ඇත. එක මත එක පැතලි තැටි රාශියක් ලෙස මේ තියෙන ළමයි තැටි වගේ තැටි රාශියක් විදිහට පිළියෙල වෙලා තියෙනවා. කියන්න අවට ශ්‍රාවීය ආශයිකා මේ තියෙන ශ්‍රාවීය ආශයිකා අවට ශ්‍රාවීය ආශයිකා සමූහයක් ඇත. අවට ශ්‍රාවීය ආශයිකා සමූහයක් ඇත. වෙනවද? මේ තියන්නේ තැටි මේ තියන්නේ ශ්‍රාවීය ආශයිකා. කෘත්‍ය ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම කමා අසුරා තැබීම ශ්‍රාව්‍ය ද්‍රව්‍ය නිපදවීම අසුරා තැබීම. ඊළඟ එක්කෙනා රයිබෝසෝම කියන්න පටල නොදරයි උප ඒකක දෙකක් ඇත. පටල නොදරයි උප ඒකක දෙකක් ඇත. මේ තියෙන්නේ එක්කෙනෙක් විශාලයි එක්කෙනෙකුට වඩා ඊට සාපේක්ෂව කුඩායි. කියන්න එකක් විශාල උප ඒකකයක් වන අතර අනෙක ඊට සාපේක්ෂව කුඩාය. යන්න ඊළඟ කරුණ සෛලප්ලාස්මය තුල නිදහස් ලෙස හා රළු අන්තප්ලාස්මීය ජාලිකාවලට සම්බන්ධ වී ඇත. නිදහසෙත් තියෙනවා රළු අන්තප්ලාස්මීය ජාලිකාවලට සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟ කෘත්‍ය ලියන්න ප්‍රෝටීන් සංශ්ලේෂණය සඳහා ස්ථාන සැපයීම. තමයි අන්තප්ලාස්මීය ජාලිකා. ඊළඟ අනුමාතෘකාව ලියන්න පැතලි හෝ නාලාකාර හෝ මඩිවලින් යුක්ත වේ. ළමයි පැතලි ඒව තමයි රළු අන්තප්ලාස්මීය ජාලිකා කියන්නේ. නාලාකාර ඒවට කියන්නේ සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා කියලා. හරිද? ලියන්න ආකාර දෙකකී අංක 1 රළු අන්තප්ලාස්මීය ජාලිකා. ලියන්න පෘෂ්ඨයට රයිබෝසෝම සම්බන්ධ වී ඇත. හරිද? කෘත්‍ය ප්‍රෝටීන් පරිවහනය කිරීම. ඊළඟ කෙනා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා ස්මූත් එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම්. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා යන්න රයිබෝසෝම නොමැත නාලාකාර මඩිජාලයකි. කෘත්‍ය ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිපදවා පරිවහනය කිරීම. නිපදවීම කමා පරිවහනය කිරීම. හරි. අනුමාතෘකාව රික්තකය.
ලියන්න රික්තකයේ පටලය රික්තක පටලය හෙවත් තාන ප්ලාස්ටේ නම් වේ. රික්තකයේ පටලය රික්තක පටලය හෙවත් තාන ප්ලාස්ටේ නම් වේ. රික්තකයේ පටලය රික්තක පටලය හෙවත් තාන ප්ලාස්ටේ නම් වේ. ලියන්න රික්තකයේ වූ තරලය සෛල යුෂය නම් වේ. රික්තකයේ වූ තරලය සෛල යුෂය නම් වේ. රික්තකයේ වූ තරලය සෛල යුෂය නම් වේ. ලියන්න කෘත්‍ය ජලය සීනි නොයෙකුත් වර්ගවල අයන හා වර්ණක ද්‍රව්‍ය ගබඩා කරයි. ජලය සීනි නොයෙකුත් වර්ගවල අයන හා වර්ණක ද්‍රව්‍ය ගබඩා කරයි. නොයෙකුත් වර්ගවල අයන හා වර්ණක ද්‍රව්‍ය ගබඩා කරයි. ලියන්න සත්ව සෛලවල සාමාන්‍ය කරුණක් විදිහට ලියන්න සත්ව සෛලවල සාමාන්‍යයෙන් රික්තක දක්නට නොලැබෙන අතර හරිද කුඩා රික්තක පැවතිය හැකිය. සමහර විට කුඩා රික්තක පැවතිය හැකිය. ඊළඟ කරුණ ලියන්න ඒක සෛලික ජීවීන්ගේ සංකෝචක රික්තක ඇත. ඒක සෛලික ජීවීන්ගේ කියන්නේ ප්‍රොටිස්ටා කට්ටියගේ සංකෝචක රික්තක ඇත. සංකෝචක රික්තක ඇත. සංකෝචක රික්තක ඇත. හරිද? තමයි කෘත්‍ය සෛලවල ජල තුල්‍යතාව පවත්වා ගැනීම. කෘත්‍ය සෛලවල ජල තුල්‍යතාව පවත්වා ගැනීම. දෙවෙනි එක්කෙනා සන්ධාරණය පවත්වා ගැනීම. තුන්වෙනියා වර්ණක මගින් සෛලවලට වර්ණය ලබා දීම. වර්ණක මගින් සෛලවලට වර්ණය ලබා දීම. හරි. ශාක හා සත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය කියන පාඩමට අදාළව කරපු දෙවෙනි වීඩියෝ එක මේ විදිහට මෙතනින් ඉවර වෙනවා. තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. අයිබෝවන්.